ආයි බෝල් යාළුවනේ මේ ඇක්වා ස්ටුඩියෝ YouTube නාලිකාවයි. අපි අද වීඩියෝ එකක් ගෙනාවා. මෙන්න මේ බෝල් එකේ නිකන් තිබ්බ බෝල් එකට අපි පොඩ්ඩක් පාලු වෙද්දාන්න තමයි යන්නේ. මෙන්න ඉන්නවා. මෙන්න මේ වයිල් බෙටා. ඒතර මේ රුපියල් 400ක් විතර තමයි වුනේ. පොඩ්ඩක් වෙලා මෙහෙම දාලා තියමු මේව ඇක්ලිමේට් වෙන්න. මෙන්න මෙහෙම දාලා තියමු. විනාඩි 20ක් විතර දාලා තියමු. මෙන්න මේ තියෙන ගල් ටික මම දාගත්තේ නෑ දැම්ම. මොකද මේ ගල් ටික දාලා තියලා වතුරත් දිනනවා. එතකොට මේ වතුර තුල යනවා. එහෙනම් මේ පැකට් එක දාන්නත් බෑ. විනාඩි 20කින් විතර හම්බෙමු. හරි යාළුවනේ විනාඩි 20ක් විතර දැන් ගියා. මෙතන ඉන්න අපේ වයිල්ඩ් බෙටා. අපි දැන් මෙයාව දාගමු අපේ බෝල් එකට. හරි පැකට් එක ඕපන් කරගමු. හරි පැකට් එක මෙහෙම ගත්තා. ඊට පස්සේ ඉතින් පොඩි පරණ බෝතලයක් තියෙනවා. මේ පොඩි සිදුරක් තියෙන එක. ඒක මිටි කරලා මේක ඇතුළේ දාලා වතුර ටිකක් ගන්න ඕනි. ටිකක් භාගයක් විතර වතුර ගන්න ඕනි. මේ ගන්න විතර වතුර ටිකක් ගත්තා. ඊට පස්සේ අපි මේක ඇතුළට බස ගන්න ඕනේ. හරි පොඩ්ඩක් කළා මෙහෙම තියලා තියමු. මෙයාව ඇක්ලිමේට් වෙන්න දාලා. හරි අපි තව විනාඩි 10ක් විතර මේක මෙහෙම තියමු. මොකද මේ අපේ වෝටර් ටෙම්පරේචර් එකටයි වෝටර් වල තියෙන ක්ලෝරිනේ ටිකටයි ඔක්කොම අයින් වෙන්න මේ පුරුදු වෙන්න ඕනි. ඒ වගේම මේ බෙටා ෆිෂ්ලා කියන්නේ ඇත්තටම ගොඩක් බුද්ධිමත් මාළු జాතියක්. හරිද? අතරකොත් ඒ කට්ටියට අපි කතා කරන්නේ ඇහෙනවා. මෙයා නම් වේල් ෆින් කෙනෙක්. පේනවා වයිල්ඩ් වේල් ෆින් බෙටා කෙනෙක්. ඒතර මාර දිගයි යාගේ වරල්. හරි අපි තව විනාඩි 10ක් විතර හම්බෙමු. හරි විනාඩි 10ක් විතර ගියා. අපි හිමීට අපේ බෙටාව මේකට ඇඩ් කරගමු. මම මෙන්න මේ පැකේජ් එකේ තියෙන වතුර නම් මේකට දාන්නේ. මොකද ඒක ඇක්වේරියම් මේ වතුර ඒක ජරාව අපේ අවුලකුත් නැති වෙයි. මොකද එයාට ඒ වතුර ටික පොඩ්ඩක් හුරු හින්දා ඩක් එන්න තියාගෙන වතුර ටික විතරක් අපි දාගමු. මාළුවව යන්න නැති වෙන්න. ගායිස් ඔයගොල්ලන්ට පේන්නේ නැති කොච්චර ලස්සනයිද කියලා යා. රතු පාට, කළු පාට, නිල් පාට, තව අර අමුතු පාටකුත් තියෙනවා. නියෝන් එකක් වගේ එකක්. මාර ලස්සනයි. අපි හිමීට මේව දැන් මේකට දාගමු. හරි guys මෙතන තියෙන අපේ ගල් දෙකක් අපි හිමීට ඒ දෙක ප්ලේස් කරගන්න ඕනේ. මෙන්න මෙතනින් මෙන්න මෙහෙම පොඩි කේව් එකක් වගේ එන්න. හරි
අපි එහෙම තියාගත්තා. දැන් අපේ බෙටා ෆිෂ් ඉන්නවා මෙන්න මෙහෙම. එතනකවත් මේ මාළුවා මගේ නෙවෙයි. මෙන්න මෙයාගේ අපේ මල්ලි මාර ලස්සනයි මෙයා. එතනින් බලුවොත් පෙනෙයි. මෙන්න ඉන්නවා. මෙයා මේ අලුතෙන් දාපු හින්දා පොඩ්ඩක් මෙයාගේ කරමල් වගේම එළියට එනවා පේනවා ඇති. මෙයා ටැංක් එකට ඇක්ලිමේට් බෝල් එකට මේ හුරු වෙනකන් අපි පොඩ්ඩක් වෙලා යා මේ මෙතනින් ලයිට් ඔෆ් කරලා තියලා යමු. ඊට පස්සේ විනාඩි පැයකින් දෙකකින් විතර ආයෙ හම්බ වෙමු. එතකොට අපි බලමු මෙයා කොයි වගේද ඉන්නේ කියලා. හරි අපි දැන් ලයිට් ඔෆ් කරමු. ලයිට් ඔෆ් කළා මෙයාව තියලා තියමු. පේනවා කොච්චර ලස්සනයිද කියලා. වෙනවා තියාගේ වරල් මාර ලස්සනයි. හරි යාළුවනේ එයාට අපි පාඩු ඉන්න දීලා වීඩියෝ එක නවත්තමු. මේ ඇක්වා ස්ටුඩියෝ පොඩි උදව්වක් දීලා subscribe කරලා share කරලා like කරලා දාන්න. Thanks for watching.